right ඔන්න 2024 ගාන තියෙනවා. දැන් මේ ගාන දැක්කම ඔයාලට පේනවා මේ චූටි ගානක් තියෙනවා. හරිද? 2023 ගාන මේ තියෙන්නේ. ඒක අපි අර හදපුවගේ කැලි තුනේ එකක්. හරිද? 2022 ඒ මෙන්න මේ වගේ ආසන්න ගානක්. හරිද? ඔයාලට මේක බලුවහම පේනවා විභාගෙට එන්නේ එකම වගේ පොඩි ගානක් එන්නේ. හරිද? පරිමාණයට එන්නේ. ඉතින් බලන්න. 2024 ගානක් තියෙන්නේ ඒ ගණය සමානයි 5 බෙදීම 2 මෙතන මෙහෙම r ගණය කියලා ඔහොම තියෙනවා. හරිද? ඔහොම තිබුණට මෙයා ඉන්නේ උඩ. ඒ කියන්නේ ළමයක් විදියට ඉන්නේ. හරයක් විදියට නෙවෙයි. කියන්නේ රොම් එකක් දාගෙන. ඒ නිසා මේක අපිට මේ 5 එක ගුණ වෙලා ලං කරලා ලියා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. දැන් ආදේශ කරන්න ගාණේ අපිට කියනවා ඒ ගණය හොයලා මෙයාව හොයලා පස්සේ ඒ හොයන්න කියලා. මේ පරිමාවත් එක්ක සම්බන්ධ ගානක් නේ. මේක පරිමාවෙන් ලැබෙන සූත්‍රයක්. ඒ සූත්‍රයේ ෆයිට ආදේශ කරන්න කියනවා 3.14. හරිද? අරයට ආදේශ කරන්න කියනවා 1.725. එයාගේ තුන්වෙනි බලය. යට එනවා මේ බෙදීම දෙක. ඕනනම් මෙතෙන් විතරක් බෙදීම දෙක දාගත්තත් කමක් නැහැ. සම්පූර්ණ ඉර ගෙවුවොත් කමක් නැහැ. මෙයා උදේ වෙලා නේ. සම්පූර්ණ ඉර ගහගන්න ප්‍රශ්නයක් නැහැ. නැත්නම් උඩන්නේ. හරි. දැන් අපි දෙපැත්තෙම ලඟු ගමු. LG ඒ ගණය සමාන මේ පැත්තේ LG ගණන සෙට් එකටම අදාළ වෙනවා වරහන් දාලා. හරි ඊට පස්සේ මේක අර කලින් වගේම ලියාගමු. යට බෙදීම දෙක. හරි සම්පූර්ණ සෙට් එක බෙදීම දෙක කියලා දාගන්න. LG ඒ ගණය සමානයි මෙතන මම ලකුණු ඉන්නේ දාන්න. ಗುಣ කරනවා නම් එක් එක්කෙනාගේ ලකුණු එකතු වෙනවා. ඔහොම මෙතන බලයේ මොකද තියෙනවා? බෙදෙනවා නම් අඩු වෙනවා. LG දෙක අඩු වෙනවා. LG දෙක අඩු වෙනවා. right? දැන් මට ඕන නම් මෙතන බලයක් නිසා දර්ශකයේ ඉස්සරහා දාලා ලියන්න පුළුවන්. හැබැයි එහෙම වුණොත් මේ ගණේ නැති වෙනෝනේ. මේක මෙතෙන් ආවම 3LG එනවා. අපිට ගාණ කියනවා ඒ ගණය හොයලා ඉවර වෙලා පස්සේ හොයන්න කියලා. ඒ නිසා මේක ගන්න යන්න එපා. අර අපි LG ආයි අනිත් පැත්තට යවලා හොම්. ඒතර LG අනිත් පැත්තට ගියාම මේ ගණය නිදුරු වෙන්නේ. හරි. ඒක නම් හිතන්න. LG ඒ ගණය සමානයි. මෙතන පූර්ණාංශ වෙන්නේ මේක 1/10ත් අතර හින්දා 0.1/10 නිසා 0.0. දැන් අපි බලන්න ඕනේ වගුවේ 31 4. 31 4 බලමු. 31 4 ඇවිල්ලා 49 69. 49 එකතු කිරීම දැන් මට වෙනවා දර්ශක තියාගෙන අපිට හදන්න බෑ. දර්ශක ඉස්සරහට ගන්න. 3 වරක් හරිද? මේක ඉස්සරහට ගත්තට පස්සේ 3LG කියලා මේකට. හරි. ඒතර 3LG මෙයාගේ ලකුණු හොයන්න තියෙනවා. අපි ඔය ගැම්මට මේක හොයමු. දශමික 1.17 නිසා 0.17 2 පහ බලනවා. 17 ඇවිල්ලා 23.55. 23.55 එතන 5 ඇවිල්ලා ඒකෙන් 5 ඇවිල්ලා තියෙන්නේ 12. 23.55 12 කියන්නේ 67යි. හරිද? 67යි 23.67. හරිද? මේක දෙපාරක් බලන්න මොකද අපිට ඇහැට පේන හැමදේම සමහර වෙලාවට ඇත්ත නෙවෙයි. වැරදිලත් පේනවා 17යි 2. ඩබල් චෙක් කරන්න හරි. 17යි 2. මේවා වැරදුනොත් ඔක්කොම ඉවරයි. 55යි 12යි 67. හරි. ඔයාලට වර්ධී කියලා හිතනවා නම් හිතින් කරන්න යන්න එපා. මෙහෙම එකතු කරගන්න. එතකොට කිසිම අවුලක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ දෙකේ ලකුණු යනවා. දෙක කියන්නේ කොහොමද 1.10ක් විතරනේ. 0.2. දෙක කියලා එකක් මේකේ පේන්නේ නැහැ. 20 බිංදුව බලන්න. 20 බිංදුව කියන්නේ 2 30යි 10යි. 30යි 10යි. හරි. දැන් LG ඒ ගණය සමාන සිදු කරන්න. ගුණ වෙන අය ගුණ කරලා දාමු. 3 වරක් 7 21යි දෙකක් විතරයි 3 වරක් 6 18යි දෙක 20යි දෙකක් විතරයි 3 වරක් 9 10යි 11යි එකක් විතරයි 3 වරක් 2 6යි 1 7යි. එතන බිඳුව එකම. මොමනේ ඊපස්සේ අපි මොකක්ද ඉතින් බලලා දාමු. මේ දබල එකතු කරා. LG ඒ ගණය සමාන මේ දෙක එකතු කරා. 9යි 1යි 10යි එකක් විතරයි. ඊට පස්සේ 0.6යි 6යි අරක 7යි. ඊට පස්සේ 9යි 1යි 10යි එකක් විතරයි. 7යි 4යි 11යි 12යි එකක් විතරයි 1යි 8යි යනවා. ඒකෙන් මේ ගණන අඩු කරනවා 30යි 10යි. හරි 30යි 10යි අඩු කරාට පස්සේ මොකද්ද? LG ඒ ගණය
LG A ගණන් සමානයි බිඳුවෙන් බිඳුව බිඳුවයි ඊට පස්සේ 7න් එකක් 6යි ඊට පස්සේ බිඳුවෙන් බිඳුවක් බිඳුවයි ඊට පස්සේ දෙකෙන් තුනක් බෑ මේ පැත්තෙන් මේ පැත්තේ එකක් තියෙනවනේ 12න් තුනක් ගත්තට පස්සේ 9යි හරි බිඳුවයි ශමකලද මුකුත් නැහැ හරි දැන් අපි ඒ ගණයයි හොයන්න යන්නේ ඔයා නිකන් හිතන්නකෝ ඒ ගණය කියන්නේ B කියලා කෙනෙක් කියලා හරි මෙයා හොයන්න නම් ලඝු අනිපත දාන්න ඇන්ටිඩෝට් 90යි 60 තියෙන තැන බලන්න ඕනේ බොහෝ දුරට මේක තුනේ බලයක් වෙන්න ඕනේ මොකද තුනේ බලයක් නොවුනොත් අපිට ඒ හොයාගන්න අමාරු වෙනවා නැත්නම් ආයි ලඝු දාන්න වෙනවා ඒක දාන්න වෙන්නේ නැහැ ගානක දෙපාරක් ලඝු දාන්න දෙන්නේ නැහැ ගොඩක් දුරට 90යි 60 කොහෙද බලන්න 90යි 60 90යි 58 තියෙනවා 60ට දෙකම මදි. ඒතර ගන්න පුළුවන් 80යි 5යි 3 80යි 5යි 3 80යි දශම 5යි 3 80යි 5යි 3 මෙතන පූර්ණාංශ බිඳුවනේ පූර්ණාංශ විද්‍යුත් යනතේ දශම තිර තියනවනේ 1.4 මෙන්න මෙතන. ඒ කියන්නේ 8.0 8.0 කියන්නේ 8නේ ආසන්නව 8.0 කියන්නේ දෙවෙනි දශම ස්ථානයේ 5ක් තියෙන්නේ. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙනකොහම ඉන්නේ 8යි. 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. ගන්න පුළුවන් මේකේ ගානේ කියලා ඇත්තේ වටේලා ගන්න කියලා වෙන්න ඕන. ඒකට කයි කරන්න ඕනේ. right අපිට කියනවා මේක ආසන්න සෙන්ටිමීටර් සොයන්න. එතකොට ආසන්නව බැලුවාම මෙයා ආසන්නව ගන්න පුළුවන් 8යි කියලා. එතකොට 8යි කියන්නේ දෙකටම ඝන මූලය ගන්න පුළුවන් නැත්නම් අපිට ලියන්න පුළුවන් මෙයා ලියන්න පුළුවන් 8 කියන්නේ දෙකේ ඝනය. අපි දන්නවා දර්ශක සමානයි නම් දැන් අපිට ආසන්න සෙන්ටිමීටරයට ගන්න පුළුවන් මේක. අපි මෙහෙම ලියමුකෝ. ඒ ඝනය සමානයි 8යි. ආසන්න සෙන්ටිමීටර. නැත්නම් පූර්ණ සංඛ්‍යාවට පුරකමට ඉතින් අපිට ලියන්න පුළුවන් ඒ ඝනය සමානයි දෙකේ ඝනය. right? දර්ශක සමාන සපාත සමාන. මෙයා සමානයි සෙන්ටිමීටර 2ක්. සෙන්ටිමීටර 2. හරිද? right. එතකොට උත්තරය ආවා මේක විභාගයේ අන්තිමට අහු ගන්න. හරිනේ? මේක පරිමාවත් එක්ක සෙට් වෙලා තියෙන නිසා පරිමාව අනිවාර්යෙන් හදන්න. මේකේ කියන පැත්තක දිගේ වන සමතුලිතස්ථාකාර හරස්කඩක් සහිත උස 2 වෙන ඝනකාවයකින් ඊට තියෙන එකක් පාරට වෙනා ඊට පිළිවෙල ලෝහ පරිමාව සොයන්න කියලා. ඒක පරිමාව සම්බන්ධ ගැල්ල. ලඝු වලින් හදන්න පුළුවන් මේ. අපි ඒක බලමු. මේ මම පරිමාවත් චුට්ටක් බලන්න දවුවක් විදිහට පරිමාවත් ටිකක් කියලා දෙන්න. දැනට ලඝු කරගන්න. හරි ඊළඟ ගානට අපි යමු. ඊළඟ ගාන එක 2023 කරලා දුන්නාට පස්සේ අනිත් ගාන අර කලින් කරපුව වගේම තමයි. හරි 23 ගාන කරතොත් B සමානයි 25.26. දැන් අවසාන කවුරුත් ගාන කිව්ති නෑ. දැන් ඔයාලා වීඩි වලට නෙබයි ඒක නෑ. මොන මේ ගාන නම් තියෙන්නේ. ඉවත් තියෙන මහා ලොකු විදියක් නෙවෙයි. පොඩි ගානක් තියෙනවා. මෙන්න එකක් තියෙනවා. right? දෙපැත්තම ලඝු ගන්නවා. LGP සමානයි. මම අර සෙට් එකේම ලඝු ගන්නවා කියන එක දාන්න නැතුව එකපාර ලියන්න. දැන් දෙකකින් තියෙනවනේ. උඩට ඉන්න ගුණ කරනවා කියන්නේ එක එකගේ ලඝු එකතු වෙනවා. එතකොට ලඝු එකතු වෙනවා කියනකොට මෙන්න මෙයාගේ ලඝු එකතු වෙන්න ඕන. දර්ශකයේ ඇවිල්ලා ફોකස් මුකුත් නැහැ කියන්නේ බාරයි. එයාට එකතු වෙන්න ඕන LG 0.7යි යට. යට බෙදෙනෙක් කියලා කියන්නේ අඩු වෙනවා. LG මේ පියවර නම් අනිවාර්යෙන් ලියන්න ඕන. හරිද? මොකද මේ ලඝු නීතිය දානවට ලකුණක් ලැබෙනවා. අනිවාර්යයෙන්ම LG දාන්නත් ඕන. සමහර ළමයි LG දාන්න නැතුව එකතු කිරීම අඩු කිරීම දානවා. එහෙම කරන්න බෑ. ಗುಣ කිරීම ගානක් අපිට එකතු කිරීම අඩු කිරීම වෙනස් කරන්න බෑ. LG P සමානයි. භාග වලින් ඉස්සරහට ගන්න. 25.26. ඊට පස්සේ LG මෙයා මෙහෙම
මේ අත කොහොම පොඩ්ඩක් එකපාරක් ලියමු. ඔක්කොගෙම එක සැරේට අපි ලඝු කරමු. මෙයාගේ පූර්ණාංශ වෙන්නේ මොකක්ද? භාගයයි. මෙයාගේ පූර්ණාංශ වෙන්නේ මේ 0.1 10 අතර ගන්න එකයි යන්න ඕන. 25 2 6. 25 2 6 කියන්නේ 10 නේ. එතකොට 40යි 14ට 10ක් එකතු වුණාම 40යි 27. ඊට පස්සේ මෙයාගේ පූර්ණ මෙයා 1/10ක් ගන්න 0.1ක් ගන්නවා. එකක් කියන්නේ වියුති එකක්. මෙයා එකට වඩා අඩුයිනේ. රයිට්. ඒක තේරුම් ගන්න වියුති එකක්. 78 බිංදුව වලන ඕන. 78 බිංදුව. 78 බිංදුව කියන්නේ 89 20. මෙයාගේ පූර්ණාංශය බිංදුව. ඒක 0.1 අතර තියෙන යවන්න අවශ්‍ය නැහැ. 24 7. මේ දෙන්න පළවෙනි තීරයෙන් ගන්න දෙකලා දෙවෙනි තීරය. 24 7. 24 7 කියන්නේ මොකද්ද? 24 7 කියන්නේ 39 27. 39 27. හරි. ATP සමාන දෙකකින් ගුණ කරනවා කියනකොට දෙකකින් බෙදනවා කියන එක දශම අමතක කරලා බෙදමු. 14 බෙදුවම 7යි. බිංදුවට බිංදුවයි 1ට 1යි 4ට 2යි. ඒක දශම ස්ථාන 4 තියන්න බෙදෙන්නේ. ඊට පස්සේ වියුති මෙයා ඊළඟ පියවරේදී අපි සිදු කරමු. අමුලිය. මේ ඩබල් එකතු කරමු. ඔයාට ඕන නම් මේ දෙනෙක් අඩු කරන්නත් තිබුණා. හරිද? අඩු කරලා අරගත්ත පස්සේ එකතු කරා. උරත් නැමෙන් කරමු. පිළිවෙල කරමු. 2යි 1යි 3යි. 3යි 1යි 2යි 2යි 1යි 3යි 2යි 1යි 3යි. ඊට පස්සේ බිංදුවයි 9යි 9යි. 8යි 7යි 15. right එකක් ඉතිරි ධන එකක් ඉතිරි. ඒතර බිංදුවයි ඍණ එකයි ඍණ එක අර ධන එක ආවම මේ ඍණ එක කැපිලා යනවා. හරි මේ පැත්තේ ඉන්න ධන එකත් එක්ක මේ ඍණ එක කැපිලා බිංදුව. බිංදුවයි ඍණ එකයි ඍණ එකයි මේ ඍණ එකට අර ධන එක ආවම ආයෙ බිංදුවක් වෙනවා. right ඊට පස්සේ ඒකෙන් අඩු කරනවා අර දශම ගන්නවා. හරි LGP සමානයි 3න් 7ක් අඩු කරන්නේ. දැන් 13න් 7ක් අඩු කරාට පස්සේ එන්නේ කීයද? 6යි. ප්‍රශ්න මෙතන තියෙන දෙක. දෙකෙන් දෙකක් බිංදුව. 9න් 9ක් බිංදුව. හරි. ඊපස්සේ 5න් 3ක් දෙකයි. ඉන්දෙන් බිංදුව. එහෙනම් P සමානයි ඇන්ටි ලොග් බලන්න ඕනේ 0.26 නේ. එතකොට P සමානයි කියලා උත්තරේ 2000 කියන දර බලන්න 2006 2009 තියෙනවා 2014ක් තියෙනවා 1987ක් තියෙනවා 87ට කීයක් මදි වේද 13ක් කියොත් 2000යි නේ 19ක් යන්න ඕනනේ 19ක් නෑ 20ක් තියෙනවා ආසන්න ගන්න වෙන්නේ ඒක එන්නේ 15 8 අපිට මේකේ පූර්ණාංශ බිඳුව ලැබෙච්ච නිසා මෙයා එකක් 10ක් අතර තියෙනවා වෙන එකක් දැන් ඒක නෝ right ඊට පස්සේ අපි ඊළඟ අවුරුදු දෙකේ මම ලඝු අවසාන උත්තරයට හදන්නේ මුල් පියවර ටික ලියලා දෙන්න. ඒකට එතනින් එහාට වර්ග කරගන්න පුළුවන්. හරි. ඊළඟ ගාන බලමු. ඊළඟ ගාන වෙන්නේ ඒ ගණේ සමාන එක. හරියට නිකන් දැන් මේ ගිය අවුරුද්දට කලින් අවුරුද්ද වගේ. දැන් අවුරුද්දක් කර අවුරුද්දක් නිකන් අර එක වගේ පොඩි ගතියක් තියෙනවනේ. අවසාන අවුරුදු පහ අනිවාර්යෙන් බලන්න යන්න ඕනේ. ඒ ගණේ සමානයි 9 ගුණ කිරීම. h කියන්නේ මොකක්ද? 21.1 යාගේ වර්ගමූලය. ඊට පස්සේ 2යි 5 දෙක වැඩි කිරීම 5 කියන්නේ 3.14. right දැන් මෙතනදී ඔයාට ඕනේ නම් අපිට මේක දෙකකින් වැඩි කරගන්න එක ගේමක් නෑනේ. ඒ නිසා දෙකකින් වැඩි කරලා ඉවර වෙලා පස්සේ ලඝු දාන්නත් පුළුවන්. නැත්නම් මෙතන කෑලි 4කට වැටෙනවා. 1යි 2යි 3යි 4යි. එහෙමත් හදන්න පුළුවන්. දැන් ඔයාට ඕනේ නම් දෙපැත්තම ලඝු අරගෙන හරිද? දෙපැත්තම ලඝු අරගෙන කොහොම හදන්න පුළුවන්. මේක
ගුණිතයක් විදිහට කියලා හදන්න පුළුවන්. එතකොට එන්නේ LG A ගණය සමානයි LG 9 එකතු කිරීම LG 31.17 එයාගේ භාග වෙන බලය. මම මෙතනදී භාගය දැම්මේ නැහැ. එතන දැන් පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ එයාගෙන් අඩු වෙන්න ඕනේ යට ඉන්න දෙන්න එකතු වෙන්න ඕනේ. LG 2 එකතු කිරීම LG 3.17. වරහණක් දාන මේ දෙන්න එකතු වෙලා තමයි මේක අඩු වෙන්නේ. දැන් ඔයාට මේක ගුණ කළා මෙයා ගුණ කරාම එන්නේ 8.2 6.2 එහෙම කියලා අරගෙන මේක තනියෙන් කියන විදිහට හදන්නත් පුළුවන්. ඒක ලේසි. ඉතින් අර පැටර්න් දෙක ලඝු බලනට වඩා ඒක ලේසි. හරි. එහෙම આવොත් මේකත් හරි මේ විදිහට හරි නැත්තම් අර විදිහට කරන්න ඕන LG A ගණය සමානයි LG A ගණය සමානයි LG 9 එකතු කිරීම මම මේ භාග ඉස්සරහට දාලා ලියන්න භාගයේ LG 31.7 අඩු කිරීම මේ යට ඉන්න දෙන්නම වෙනකොට මේ දෙන්න ගුණ කරාම එන්නේ 6.2 යටනේ ඒක අඩු කරන්න ඕන LG 6.2 එතකොට LG A ගණය මෙතන 9 පූර්ණාංශය එන්නේ බිඳුව. මොකද 9 කියන්නේ 1.10ක් අතර 9 ලඝු බලන එක අපි එකක් කොට බලමු 90 බිඳුව. 90 බිඳුව කියන්නේ 5.42. භාගය ගුණ කිරීම මෙයාගේ පූර්ණාංශය එන්නේ 1.10ක් අතර ගන්න එකයි. 31.14. 31.14. 31 1 කියන්නේ 49 28. 7 කියන්නේ 10. එතකොට 49 28 49 38. හරිද? ඊට පස්සේ පූර්ණාංශ බිඳුව. මෙයා 1.10ක් අතර 62 8 ඇවිල්ලා 62 8 කියන්නේ 79 80. හරි. LG A ගණය සමානයි. මෙයා දැන් දෙකෙන් බෙදන්න ඕන. දෙකෙන් බෙදුවොත් වෙන්නේ දශම නැතුව හිතන්න 14ට 7යි 9ට දෙවරක් 4 8යි එකක් ඉතිරි 12යි එකක් ඉතිරි 9 10යි දශම ස්ථාන 4ක් තියෙනවා. ඇත්තටම හරිම ලේසි එකම ටික තියෙන්නේ නේ. හරි. මේක හරි වෙනතොත් මාර අපරාධයක් ඒක. 9 2යි 11යි එකක් ඉතිරි 6 4 10යි 12යි එකක් ඉතිරි 5 4 9 10යි එකක් ඉතිරි එකයි මේකයි 10 17 එකකින් මේක අඩු කරන්න 89 80. LG A ගණය සමානයි එකෙන් බිඳුවකට කරාම එකයි දෙකෙන් 8ක් බෑ 12න් 8ක් 4යි මෙතන දැන් තියෙන 9 බිඳුව විතර 6 6න් 7ක් බෑ 16න් 7ක් ගියම 9යි දැන් බිඳුව දැන් A ගණය සමානයි මේකෙත් මට මතක විදිහට A ගණය වෙනවන හොයන්න තියෙන මුලින්ම A ගණය හොයලින්නකො log ගණය පැත්තට ගියාම n log හරිද අපි බලන්න ඕන 90.41 කොහෙද තියෙන්නේ කියලා. අර වදන් විතර කලින් ගානෙත් ආවේ ඔකම නේද? 90.41 කියන්නේ 90.42 තියෙනවා. 80.2. 80.2. නැත්තම් 36 ඉඳන් ගත්තොත් පහක් මදි. පහක් තියෙන්නේ 80යි 81.9 දශම ස්ථාන තියන්න වෙන්නේ 1යි. මොකද පූර්ණාංශ බිඳුවේ මේක ඉන්නේ 8.0 8.0 දැන් බලන්න අර ගානම උත්තරය ආවා. දැන් ඒකට ආසන්න වේගයක් හොයන්න නැත්තේ. මේක ආසන්නව සමානයි. ආසන්න පූර්ණ සංඛ්‍යාව ඉල්ලලා ඇති 8යි. එතකොට මේක ලියන්න වෙන්නේ A ගණය සමානයි මම මේක මෙතන ලියන්න A ගණය සමාන 8යි කියන්නේ A ගණය සමාන 2 තුන්වෙනි බලය හරිද? එතකොට A සමාන 2යි. කලින් අවුරුද්දට දැන් මේ අපි හිතුවේ 2022 නේ. එතකොට 2022 ආපු උත්තරේම තමයි 2024 ට ගණන් දෙක සමාන. හරිනේ? එතනින්ම පැහැදිලිනේ මේවයි ලොකු වෙනස්කම් කරන්නේ මොකද මේ ගණන් පුතේ ගොඩක් අය හදන්නේ නැහැ.
ගොඩක් අයට වරදිනවා. ඒ නිසා ලොකුවට වෙනස් කරන්නේ නැහැ. තියෙන විදියටම පොඩ්ඩක් මේ කරන එක කරනවා. මොකද මේ අවුරුද්දේ එහෙම ලොකුවට වෙනස් කරන එකක් නැහැ. රටේ තිච්ච ප්‍රශ්නත් එක්ක. ඒකින් තමයි මේ අවුරුදු 5 ගණන් 5 බලාගෙන හදන්න බැරිුණත් අඩුම ගන්න පාස් පේපර් එකේ හදපු විදිහ හරි බලාගෙන යන්න අනිවාර්යෙන් ගණන් දෙකක්වත් තමන්ගේ අතින් හැදෙන්නම ඕන. හරිනේ? මොන්න මට කරන්න පුළුවන් උපරිම උදව්ව මම කරා මේ පාඩමට. මොකද ගොඩක් අයට මේක මතක නැහැ. අවුරුද්ද මුල පටන් ගන්න පාඩම නිසා. මේක ආයිසරයක් කළා දුන්නා. මුල ඉඳන් තියරි ඔක්කොම තියෙනවා. මේක බලලා අවශ්‍ය ටික විතරක් බලන්න දන්නේව තියෙනම් ඒක ඉක්මනට යවන්න. වෙලාව ඉතුරු කරගෙන වැටි කරගන්න. හරිද? මම පරිමාවටත් උදව්වක් කරන්න පුළුවන් නම් මම ඒක කරන්නේ. හරි? එහෙනම් දැන් රැ වෙච්ච වෙලාවක මේ වැඩේ කරේ ඔයාලගේ එක්සෑම් එක වෙන්නේ. මම හිතනවා මේකේ උපරිම ප්‍රයෝජනයක් ගනින් කියලා. හරිද? ඒ නිසා පුතාලා හැමෝම මහන්සියට වැඩ කරන්න. කොහොම හරි මේකේ ලකුණු 6 අපි ගමු. හරි එහෙනම් thank you.